නිමක් නැති සසර ගමනක අපි විසින් රැස් කරගන්න මේ අකුසල කර්ම කොච්චර රැස් වෙනවද? එච්චර අකුසල කර්ම තියෙනකොට අපි කොහොමද මේ සංසාරේ නිවනක් හොයාගෙන යන්නේ කියන කාරණාව. මේ කාරණාව හොඳට පැහැදිලි කරන්න තියෙන සූත්‍ර දේශනාවක් තමයි අංගුත්තර තික නිපාතයේ තියෙන ලෝණඵල කියන සූත්‍ර දේශනාව. එහෙමයි ස්වාමීන් වහන්සේ. ලෝණඵලය කියලා කියන්නේ ලුණු කැටේට. මේක අපි බුරුම භාෂාවේ සඳහන් වෙන්නේ ලෝණ කපල්ල සූත්‍රය කියලා. එතන සඳහන් කරන්නේ ලුණු කබල. නමුත් ලුණු කබල කියලා කිව්වත් ලුණු කැටේ කියලා කිව්වත් මෙතන එක කාරණාවක්ම තමයි අරමුණු වෙලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යෝ භික්කවේ ඒවං වදෙය්‍ය මහණෙනි යමෙක් මෙසේ කියනවා නම් යතා යතායන් පුරිසෝ කම්මං කරෝති යම් යම් ආකාරයට යම් පුරුෂයෙක් කර්ම කරනවා නම් තථා තථාතං පටිසංවේදීති ඒ ආකාරයටම ඒ කර්ම ඵල දෙනවා කියලා. යම් පුරුෂයෙක් යම් ආකාරයකට කර්ම රැස් කරනවද ඒ කර්ම ඒ ආකාරයටම ඵල දෙනවා කියලා යම් කෙනෙක් කියනවා නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නැවත ඒවං සන්තම් භික්කවේ එහෙම වෙනවා නම් භික්ෂූනි බ්‍රහ්මචර්ය වාසෝ නහෝති බ්‍රහ්මචර්ය වාසය වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඕකාසෝ නෝ පඤ්ඤායති ඕකාසෝ න පඤ්ඤායති සම්මා දුක්ඛස්ස අන්ත කිරියාය. එහෙමනම් මහණෙනි මේ බ්‍රහ්මචර්ය වාසයෙන් මේ දුක කෙරවල කිරීමට අවකාශයක් එන්නේ නැහැ. අපි ආපහු කාරණාව කෙටියෙන් සිහිපත් කළොත් යම් පුජ්‍යලේක් රැස් කරන කර්ම යම් තාක් තියෙනවද ඒ තාක් සියලු කර්ම ඒ විදිහටම ඵල දෙනවා නම් බ්‍රහ්මචර්ය වාසයකට ඉඩක් නැහැ කියලා තමයි සඳහන් කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. භාග්‍යතුන් සඳහන් කරන විදිහට අපි මේ සංසාරේ කොච්චර පව් කරලා තියෙනවද? ඒ කාරණාව පැහැදිලි කරන්න මම උදාහරණයක් සඳහන් කළොත් චිත්ත වීතියක තියෙනවා සිත් 17ක්. මේක අභිධර්ම පිටකයෙන් කතා කරන්න ඕනේ ගැඹුරු කාරණාවක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. නමුත් මේ වෙලාවට අපි සරලව මේ කාරණාව තේරුම් ගැනීම උදෙසා විතරක් කතා කරමු. චිත්ත වීතියක තියෙනවා සිත් 17ක්. ඒ 17න් සිත් 7ක් විපාක සිත්. 17න් සිත් 7ක් විපාක සිත්. එතකොට අපේ ඇඟේ මදුරුවෙක් වැහුවාම අපිට හිතෙනවා මේ මදුරුවට ගහන්න ඕනේ කියලා. ඒ හිත ඇති වෙන්නේ ද්වේෂයක් එක්කනේ. එහෙමයි. එතකොට අපි අපේ මේ එක අතක් ඔසවන්නේ චිත්ත වීති කෝටි ගානකින්. එක අතක් ඔසවන්නේ චිත්ත වීති කෝටි ගානකින්. එතකොට චිත්ත වීතියක තියෙනවා සිත් 17ක්. ඒකෙන් විපාක සිත් තියෙනවා 7ක්. ඉතින් එතකොට මදුරුවෙකුට අත ඔසවලා පහර දුන්නාම අපට පහළ වෙන සිත් ගාන ප්‍රකෝටි ගණන්. ප්‍රකෝටි කියලා කියම 1.14කින් විතර කතා කරන ගණන්නේ. ඉතින් එහෙම කතා කරන්න ගියොත් අපිට මේක තේරුම් ගන්න අපහසු නිසා අපි උදාහරණය අරගමු කෝටි ගණන් වලින්. ඒ හින්දා මේ චිත්ත වීතියක සිත් 17ක් තියෙනවා. ඒ සිත් 17 විපාක සිත් 7ක් තියෙනවා. මම කියනවා උදාහරණයට මදුරුවාට ගහන්න අත ඔසවනකොට අපේ හිතේ විපාක සිත් කෝටි 7ක් පහළ වෙනවා. මදුරුවාගේ ඇඟ උඩට අත පාත් කරනකොට තවත් කෝටි 7ක් පහළ වෙනවා. විපාක සිත්. විපාක සිත්. එහෙමයි. එතකොට මදුරුවාට අත ඔසවලා පහර දීලා ඉවර වෙනකොට සිත් කෝටි 14ක් තියෙනවා. දැන් ඔය 14න් කෝටි 2ක් ditta ධම්ම වේදනීයව මේ ජීවිතේ පළ දෙනවා. 14න් කෝටි 2ක් මේ ජීවිතේ පළ දෙනවා. කොයියම් හෝ වෙලාවකද ස්වාමීන් වහන්සේ එක වෙන්නේ? ඒක ඕනෑම වෙලාවක වෙන්න පුළුවන්.
එහෙම ඵල දෙනකොට අපි වැටෙන්න පුළුවන්. හ්ම්. වැටුනහම අතප්පයක් කැඩෙන්න පුළුවන්. තුවාල වෙන්න පුළුවන්. උලුක් වෙන්න පුළුවන්. මේ සමහර තැන් වලින් ওই ඇටකොටු එහාට මෙහාට පනින්න පුළුවන්. එහෙම නැත්නම් කාගෙන් හරි ගුටි කන්න සිද්ධ වෙන්න පුළුවන්. ගල් පාරක් වදින්න පුළුවන්. පොළු පාරක් වදින්න පුළුවන්. නැත්නම් වාහනයකට හැප්පෙන්න පුළුවන්. ගහක් යට ඉන්නකොට අත්තක් ඇඟට කැඩා වැටෙන්න පුළුවන්. ඔළුවේ කැක්කුමක්, බඩේ කැක්කුමක්, වෙනත් කිසියම් අසනීපයක්, වකුගඩු රෝගයක්, පිළිකා රෝගයක් මේ ආදී ඕනම හේතුවකින් ditta ධම්ම වේදිනිය වේ කර්මය ඵල දෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. තවත් කර්ම කෝටි දෙකක් මරණින් මත්තේ ඊළඟ ජීවිතයට ඵල දෙනවා. ඒ කියන්නේ දෙවෙනි ආත්මෙට තවත් කෝටි දෙකක් ඵල දෙනවා. ඒතකොට දැන් කෝටි 4ක් ඵල දීලානේ. එහෙමයි. තව කෝටි 10ක් ඉතුරුයි. ඔය කෝටි 10 නිවන් දකින්නතුරු මේ සංසාරේ දිගට ඵල දෙනවා. කවදා හෝ අපි නිවන් දකින්නකන් ඔය කෝටි 10 ඵල දෙනවා. මං කියන්න හැදුවේ එතකොට මේ ජීවිතේ එක මදුරුවාද අපි මරලා තියෙන්නේ කියලා. කෝටි 10ක් නිවන් දකින්නතුරු ඵල දෙන්න ඉතුරු උනේ එක මදුරුවෙකුගෙන්. එතකොට මදුරුව මරපුවා, කූඹි මරපුවා, උකුණ මරපුවා මේ ආදී තවත් නොඑක් අපි අතින් සත්තු මැරිච්ච අවස්ථා නිමක් නැහෙනේ. ඉතින් එතකොට ඔය හැම තැනකින්ම කෝටි 10 ඉතුරු වුණා නම් නිවන් දකින්නකන් ඵල දෙන්න නිවන් දකින්නතුරු ඵල දෙන්න ගියාත්ම ඉතුරු වෙච්චා. ඊට කලින් ආත්ම නිවන් දකින්නතුරු ඵල දෙන්න ඉතුරු වෙච්චා. එහෙමයි. තේරෙනව නේද මම මේ කියන කාරණාව? එතකොට තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළේ සංසාර සාගරයේ අම්මා කෙනෙක් වෙනුවෙන් අඩාපු කඳුළු මහසાગර ජලයට වඩා වැඩි කියලා. ඉතින් ඔය තාක් සසරක රැස් කරපු කර්ම තියෙනවනේ කවදා හරි නිවන් දකින්න ඵල දෙන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ කර්ම ඵල දෙන්න පටන් ගත්තොත් මෙතන මේ වැඩසටහන කරන්න අපිටත් බෑ. මේ වැඩසටහනට සවන් දෙන්න මේ පින්නතුන්ටත් බෑ. මොකද මේ පටන් ගත්ත විනාඩි කිහිපය තුල ඔච්චර සංසාරේක අපි එක එක්කිනාට ගල් ගහපු එකට ගල් පාරවල් වදින්න පටන් ගත්තා නම් අපිව යට යන්න මෙතන ගල් ගොඩ ගහනවා. එච්චරට ගල් පාරවල් එනවා. ඒතර පිහියෙන් ගහපුවා, කඩුවෙන් ගහපුවා, ඊතල වලින් යනපුවා. ඒ විදිහට පිහි, කඩු, ඊතල, යකඩ අපි දිහාට එන්න ගත්තා නම් මෙහෙම ඉන්න ඉඩක් තියෙනවද? ආන් ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒ කරපු කර්ම ඒ විදිහටම ඵල දෙනවා කියලා යම් කෙනෙක් කියනවා නම් බ්‍රහ්මචර්ය වාසයට ඉඩක් නැහැ කියලා. ඉතින් භාවනා කරන්න පුළුවන් ද පින්නතුනේ එච්චර ගල් පාරවල් වදිනකොට? සිල් අරගෙන ඉන්න පුළුවන් ද එච්චර ගල් පාරවල් වදිනකොට? උදාහරණයකට හිතන්නකෝ අඟුලිමාලයන් වහන්සේ. එහෙමයි. මේ ජීවිතේ ප්‍රාණඝාත කීයක් කළාද? මදුරුවෙක් මරනකොට අපි උදාහරණයට ගත්තේ සිත් කෝටි 14ක් ඇති වෙනවා කියලා. නමුත් මදුරුවෙක් මරනවට වඩා වෙලා යනවානේ පින්නතිනේ මිනිහෙක් මරන්න. ඉතින් එතකොට කොච්චර සිත් පහළ වෙයිද? මදුරුවා මරණ එකත් අපි උදාහරණයට කෝටි ගත්තේ. මදුරුවා මරනකොටත් ප්‍රකෝටි ගණන් වලින් කතා කරන්න ඕනේ. ඉතින් අඟුලිමාලයන් වහන්සේ එච්චරට කර්ම රැස් කළා. නමුත් භාග්‍යතුන් වහන්සේ නිසා ඒ සියල්ල නතර කරලා මේ ශාසනය පැවිදිත් වුණා. නමුත් ditta ධම්ම වේදනියව ඵල දෙන්නත් විශාල කර්ම ප්‍රමාණයක් උන්වහන්සේට තිබුණනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වුණත් පින්ඩපාතේ වඩින සමහර දවසක කොහාටවත් විසිකරන ගලක් උන්වහන්සේගෙන් ගියේ වැදුනා. කොහාටවත් විසිකරන පොළු පාරක් උන්වහන්සේට වැදුනා. එක දිගට වදින්න ගත්තනම් උන්වහන්සේට රහත් වෙන්න පුළුවන්ද? එක දවසක් ගල් පාරක් වැදිලා හිස බිඳිලා බිඳුන තැනට අත තියාගෙන කුටියට වඩිනවා. අපේ භාග්‍යතුන් වහන්සේ අඬ ගැහුවා. අඬ ගහලා කියනවා භික්ෂුව සංසාරේ නුඹ කරපු කර්ම වලින් ඔය ඵල දීලා තියෙන ඊටම අල්ප මාත්‍රේ කියලා.
ඒ කියන්නේ නුඹට ඵල දෙන්න නිමක් නැති කර්ම තියෙනවා අල්ප මාත්‍රයයි ඵල දෙන්නේ කියලා. පිළිතුරු මේක ටිකක් දීර්ඝ කාරණාවක් නිසා මම කෙටියෙන් කතා කරනවා අපේ සාකච්ඡාවේ. දැන් එතකොට ඉච්ඡර කර්ම විපාක දෙන්න තියෙනකොට ඇයි අපි දේව විපාක දෙන්නේ නැත්තේ මේ වෙලාවේ? ඒකට හේතුව තමයි පෙර බුද්ධාන්තරවල ඉපදිලා අපි පින් කළා. මිනිස්සු වැඩිපුරම කලේ කර්ම තමයි. නමුත් ඔය අතර අපි පින් කළා. ඒතර මේ ශාසනෙත් ඉපදිලා අපි පින් කළා. එහෙමයි. එතකොට දැන් බලන්නකෝ භාග්‍යතුන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්න කොච්චර කාලයක් ගන්නවද කියලා. දැන් අඩුම කාලයකින් බුද්ධත්වයේ ලැබුවේ අපේ භාග්‍යතුන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මහා කල්ප අසංඛ්‍ය 4යි ලක්ෂ 1ක්. එතකොට ඔය මහා කල්ප අසංඛ්‍ය 4යි ලක්ෂ 1ක් ලෞතුරා බුද්ධත්වයේ වෙනුවෙන් පාරමිතා පුරමින් තමන් වහන්සේට තනියම සංසාරයෙන් මිදෙන්න ලැබිච්ච අවස්ථා කෝටි ප්‍රකෝටි ගාණක් මග හරිමින් කවුරු වෙනුවෙන්ද මේ කැපකිරීමක් කරන්නේ? මේ සංසාරේ මේ දුක් විඳින සත්වයා සසරින් එතර කරවලාම මමත් එතර වෙන්නම් කියලා. එතකොට උන්වහන්සේ තනියම එතර වෙනවා වගේයි අපිට තනියම එතර වෙන්න බැරිද පින්නතුනි? අපිට එතර වෙන්න බැහැ පින්නතුනි. ඒ තරම් වීරියකුත් අපිට නැහැ. එතර වෙන විදිහ අපි දන්නෙත් නැහැ. කරලා තියෙන කර්ම වලට එතර වෙන්න නෙමෙයි තියෙන්නේ. අපිට සංසාරේ නිමක් නැතුව දුක් විඳින්න විතරයි තියෙන්නේ. දැන් එතකොට අපි පිළිගන්නවා මිදෙන්න බැරි තරම් පව් අපි කරලා තියෙනවා කියලා.